එතකොට මම හෝම්වර්ක් කරන්න නැතුව මට ගොරවන්නත් වෙනව නේද? මම උනත් මෝඩ දරිනුනේ. උගේ මෝඩකමට නේ කරගත්තේ. හොඳයි ළමයි. අද අපි පාඩම් පටන් ගන්න කලින් ඊයේ දුන්න හෝම්වර්ක් ටික බලලා ඉමු. ඒ බං මම හෝම්වර්ක් ටික කළේ නෑ. මට බයයි බං. සුබරයි. උඹ බය වෙන්න එපා බං. උඹ සිංහෙක්. කොල්ලෙක් වුණාම සිංහෙක් වගේ වෙයක්. දැන් ඉතින් මං මොකද්ද කරන්න ඕනේ? කියලා ගොරවන්න. මචං සිංහයාගේ ප්‍රධාන ලක්ෂණ 3ක් තියෙනවා. 1. සිංහයා කාටවත් බය නැහැ. ඒ හින්දා කාටවත් අවනත නැහැ. ඒ කියන්නේ කියන දෙයක් අහන්නේ නැහැ. 2. එයාට එන අභියෝග වලට එයා බය නැහැ. 3. එයාට විරුද්ධව කවුරු හරි ක්‍රියා කළොත් එයා ඒකට විරුද්ධව තමන්ගේ උපරිමයෙන් නැගී ඉඳලා ඒවට තමන්ගේ උපරිමයෙන් පහර දෙනවා. ඔන්න ඕකයි සිංහයාගේ තියෙන ලක්ෂණ. අන්න ඒවා උඹෙත් ස්ථාපිත කරගනි. එතකොට උඹට පුළුවන් ලංකාවේ රටේ ලෝකේ හොඳම තැනක් ළඟා කරගන්න. ඔය සුපුනුයි ඔය නෑ සොයි. තරිලුයි කියවන්නේ මේ හෝම්වර්ක් කරලා තියෙන. එහෙනම් අරන් යනකො. මම සිංහෙක්. මම කාටවත් බය නෑ. ඔය සුපුන් කරන්න නැතිනේ හෝම්වර්ක් කෝ පෙන්නන්න දාන්න. ටීචර්. ටීචර් මම හෝම්වර්ක් කරේ නෑ. එතකොට මම හෝම්වර්ක් කරන්න නැතුව මට ගොරවන්නත් වෙනව නේද? මම ගොරවන්නේ මැඩම්. මම සිංහෙක් ඉන්නවා. උඹ සිංහෙක් තියා තෝමෂෙල් දුන්නත් කමන්නේ. මෙතන දන ගහපන්. ටීචර් මම කාටවත් අවනත නෑ. ටීචර්ට පුළුවන් දෙයක් කරන්න. ඉන්නකො එහෙනම් මම ප්‍රින්සිපල් සර් එක්කන් එනකම්. පුතා මෙතන නිදොර තියෙන්නේ. මූදේ තෝරන මහලොකු සිංහයා. මූවේ වුණාට දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නෑනේ. අවුලක් නෑ. උඹ සිංහයා වුණත් එකයි නැතත් එකයි. දන ගහනවා වහාම. සිංහයා තමන්ගේ සතුරා ඉදිරියේ තමන්ට උපරිමයෙන් පහර දෙනවා. යා! මම උනත් මෝඩ දරිනුනේ. උගේ මෝඩකමට නේ කරගත්තේ. හරි සර් මම දන ගහන්නම්.